අයවන් දරුණේ අපේ අලුතෙන් ඉවරුණු පන්ති ෆීල්ඩ් විසිට් එක තිබ්බා. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඔයගොල්ලොට දැක බලා ගන්න කොහොමද පතල් කයට කටයුතු වෙන්නේ, කොහොමද මාකට් එකේ වැඩ කටයුතු වෙන්නේ කියලා. අයිබෝන් කට්ටිය මාව දැකලා නැති ඇති Facebook එකෙන් කතා කරාට අද අපි පන්ති ළමයිත් එක්ක ආවා පතල් බලන්න මාකට් එකට. ඒ තියෙන්නේ බැගෝ පතලා. ඒ තියෙන්නේ බක්කියට දාලා හොදන එක පොටක් එන්නන්නේ මේ පැත්තේ. ඒ තියෙන්නේ මේ බක්කියේ හොදන විදිය තියෙන මේ අපේ මේ මහතුරු දෙන්න හොදනවා. මේ මෙතනින් යන ඉල්ලම් ටික හොදලා මෙන්න මේක දිගේ මේ වතුර පාරත් එක මෙහෙම යනවා. ගිහිල්ලා අන්න අතන මැචින් එක තියෙනවා. මැචින් එකෙන් තමයි අර බුෂ් එකේ සක් කරලා තමයි ගල් ටික දෙන්න ලාස්ට් වලට වැටෙන්නේ. මේ වීඩියෝ එක බලන ඔයගොල්ලොට එච්චර දැනුමක් නැති වෙයි මේ මිනිස්සු විඳින දුක. මොකද මෙතන 10 දෙනෙක් 15 දෙනෙක් මේ රැකියාවෙන් ජීවත් වෙනවා මෙතන. ඒ හින්දා මතක තියාගන්න මේ වගේ දෙයක් කරන්න පුදුමාකාර කැපවීමක් කරන්න ඕනේ. මොකද හැම වෙලේම මැණික් හම්බෙන්නේ නැහැ. මැණික් ගලක් කියන කළු ගල් නෙමෙයි. හරි අපහසුයි මැණික් ගලක් හොයාගන්න. ඕගොල්ලෝ මේ ෆීල්ඩ් එකට ආවට පස්සේ ඕගොල්ලෝ තේරෙයි කොච්චර කැපවීමක් කරන්න ඕනේ මැණික් ගලක් හොයන්න ඕනේ කියලා. අපි ඊට පස්සේ ළමයි වෙක්කගෙන ගියා තට්ටු පතලක් බලන්න. මොකද තට්ටු පතල තමයි ඊටාම දුෂ්කර. ඒ කියන්නේ සාමාන්‍ය පතලට බැස්සට පස්සේ සාමාන්‍ය පාන්දර 1-2 වෙනකම් උදේ බැස්සට පස්සේ ගොඩට එන්නේ නැහැ. එන්නේ ඛණ්ඩ විතරයි එන්නේ. ඒ කියන්නේ බුදුම දුකක් විඳින්නේ මේ තට්ටු පතල් වලින්. අපි ඇත්තටම හැමතිස්සෙම තට්ටු පතල ගාවට ගිය ගම දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලනවා මේගොල්ලොට හොඳ මැණික් හම්බෙන්න කියලා. අඩුම ගානේ අපි සෙරප්පු දෙයක් දාගෙන පතල ගාවට යන්නේ. අපි පතල ගාව කාටවත් සිගරට් එකක් බොන්න දෙන්නේ නැහැ. මූත්‍රා කන්න දෙන්නේ නැහැ. එච්චර අපි පිරිසුදුව තමයි පතල ගාව තියන් ඉන්නේ. ඒක උපත් ජලයේ එකතු වෙන්නේ. ඒකට කරන්නේ මෙන්න මෙතනින්. ඔව් ඔව්. මේ මොටරේ දාලා වතුර අදින්න ඕනේ. දැන් මොකද දාලා තියෙන්නේ. මේ රිටර්ජ්ජට දාලා තියෙන්නේ ඒක තමයි බයින් බහින්න ඕනේ කට්ටිය ඉන්නනම් බහින්න. බහලා බලන්න පුළුවන්. බහලා බලන්න. ඈ? මොකද බහින්න ආසාවක් තියෙනවද? දාලා පොඩ වීඩියෝ කරලා. ඔව් බහින්න ග්‍රේට් බහින්න ඕන නම් බහින්න. මොඩ තිබුණොත් අඩු. අතකට යන්නට පස්සේ යකඩ වලට එළිය එහා ගියා හයියක් එනවා. මේක දැන් යට්ට යන්න මේ තට්ටු වල තද වෙනවා. උඩ තද වෙන්න. දැන් පෙරේද අපි එනකොට පාන්දර 4යි. පාන්දර 4. ඔව්. පළුණා එනකොට පාන්දර 3යි. පාන්දර 3. ඊ එනකොට රෑ 9යි. 9. ඒ කියන්නේ මෙයා තමයි බාහුන් නැහැ. මෙයා උඩට එද්දිද? උඩට එද්දිද පාන්දර 3. ඔව්. අතර ලයිට් දාගන්නවද? ලයිට් දාගෙන. අර ෆ්ලෑෂ් ලයිට් එක තියෙන්නේ. දැන් ඉස්සරහා මේක තමයි කටටට්ටු කියන්නේ. ඔව්. කටටට්ටු ඉස්සරහාම කියන්නේ. ඔව්. ඊට පස්සේ කටටට්ටු ඉඳන් රිටි ටික බස්ස ගන්න. ඔව්. ඊට පස්සේ හරස් කර දෙක තමයි කෙරෝනේ මේ තියෙන්නේ. ඔව්. ওই දෙක තමයි ඉස්සරහාම දාන්නේ. ඔව්. ඊට පස්සේ තමයි දිගන් දෙක දානවා. ඒක තද වෙන්න ගන්නවා. ඒක තද වෙන්න ගහනවා මෙන්න මෙහෙම මේ. මෙතන මේ කත්තුව කපලා. ඔව්. මේ දෙක තමයි මේකට ගන්න. ඒ දෙක තද වෙන්න මේව ගන්න. මේකට කියන පේ කැඩේ. ඉහිර කරන කැකිල්ල. කැකිල්ල මොකද්ද නම? මතක තියාගන්න කැකිල්ල. කැකිල්ල. කැකිල්ල වලින් තමයි පිටිය රඳවගන්නේ. පස්සේ එන්නේ කඩාගෙන කැකිල්ල. කඩාගෙන එන්නේ අවුරුදු ගාණක් තියෙනවා. කැකිල්ල තියෙනවා සමහර පතල් තියෙනවා වහපු පතල්ලත් ඕවා හොඳට තියෙන ඒවා තියෙනවා. කොනොත් හරි එම්මම. ඒක තමයි ගහගෙන රබර් ලී විතරයි. රබර් ලී විතරයි ගන්නේ. ඔව්. ඒකෙන් තමයි හරියන්නේ. හරියන්නේ. දැන් මොකක්ද පේනවනේ මේ ලී නිකන්නේ තියෙන්නේ මේ. අනේයක් මුත් ගහලා නැහැ. මේක අපි අර මුල්ලට තියෙන කුඩාකින් ගහලා තමයි මේ අතර කෙලින් කරගන්නේ. දැන් මේ පේකඩයක් උනත් ගහනකොට ඔහොම නිකන් තියලා නෙමෙයි. එක මුල්ලකින් තියලා වැඩිපුර මෙතනින් තියලා මෙතනින් හරි මේ පැත්තේ මුල්ලක් තියලා ගහනවා යන්න. කල් වෙලා යන්න ගන්නවා. ඒ ඉතින් මේ අතල කර්ව් එකක් තියෙනවා පොඩි නේ. මේක ගහපුවා දැන් පස්සේ තියෙන්නේ මේගොල්ලන්ට ලොකු මේක වැහි කාලයට දැන් මේ හරිනම් එච්චර පිරෙන්නේ නැහැ නේ වතුර. නෑ. නෑනේ. දැන් අර පැත්තේ ඇලපාත පැත්තේ පතල් ටික ගන්නව දෙයක් නෑ වැහි කාලයට. මොකද වෙන්නේ යට වෙනවා. යට වෙනවා. ඊට පස්සේ මඩයි ඔක්කොමත් එක්ක අර හාරපු එක ආයෙම මොකද වෙන්නේ? පිළිලා. ආයෙමත් පිළිලා. ඒකට අපි කියන්නේ මාලාව කියලා. ඒ මාලාව කියලා පිළිගන්නේ මේ ඉල්ලමේ තියෙන මේ මාලාව. එතනින් පල්ලා මැණික් නෑ. නමුත් යට ඉල්ලමට මාලාවක් තියෙනවා. අර ජංකුඩේට බත් නෑ කියනවනේ. ඒ වගේ මාලාව වහුණා කියන්නේ මාලාවේ තට්ටු 3-4ක් කපුවම දෙවෙනි දවසේ අපි උදෙන්ම ගියා නිවිතිකල. නිවිතිකල ගිහිල්ලා අපි ගල් ගන්න විදිය ළමයට කියලා දෙන්න ඕනේ. මොකද හේතුව මුදලාලි කෙනෙක්ගේ ඇසුරක් නැත්තා. මුදලාලි කෙනෙක් එක කතා කරන්න ඕන විදිය දන්නේ නැත්තා. අපිට මේ ජිම් බිස්නස් එක කරා යන්න බෑ. මතක තියාගන්න මේ පතල් කිරුවාවේ හරි මැණික් ව්‍යාපාරේ අපි ආරක්ෂා කරන්න ඕනේ පතල් වල ඉන්න පුද්ගලයන්ව. එතකොට අතරමැදියුන්වත් අපි ආරක්ෂා කරන්න ඕනේ. මොකද හේතුව අතරමැදියු නැත්තම් අලුතෙන් මේ මැණික් ව්‍යාපාරට එන කට්ටියට ගල් හොයාගන්න විදියක් නැහැ මාකට් එකේ. එතකොට අපි මේ මැණික් ඉල්ලන විදියක් තියෙනවා. මුදලාලි කෙනෙක් කතා කරන්න ඕනේ විදියක් තියෙනවා. නිකන් මාළු කඩෙන් ගිහලා මේක 200ට දෙන්න මේක 500ට දෙන්න එහෙම අපි ඉල්ලන්නේ නැහැ. එතකොට මේකේ කතා කරන්න ඕන ක්‍රමයක් තියෙනවා මුදලාලි කෙනෙක් එක්ක.
පතලක පුද්ගලයෙක් කවොත් එයාත් එක්ක කතා කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මැනික් බිස්නස් එකට එනවා නම් ක්ලාස් රූම් එකේ මැනික් බලන්න බෑ. අනිවාර්යෙන් මාකට් එකට එන්න අවශ්‍යයි. එතකොට හැමෝත් එක්කම සුහුඳව කතා කරලා ඊළඟ පාරත් ඇවිල්ලා මැනික් ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. අනික් කාරණාව කුණු කොල්ලට කවදාවත් මැනික් ගන්න යන්න එපා. මොකද දෙපැත්තටම වාසි වෙන විදිහට මැනික් ගන්න. මොකද පතලේ පුද්ගලයාව අපි ආරක්ෂා කරේ නැත්නම් අපි කුණු කොල්ලවල වලට ගල් ගත්තොත් කවදාවත් අපිට මැනික් ගන්න හම්බෙන්නේ නැහැ. අපිට මේ පතල් කෙරුවාව ඉස්සරහට දිගට කරගෙන යන්නත් හම්බෙන්නේ නැහැ මිනිසුත් එක්ක. ඒ හින්දා සාධාරණ වෙන්න මිලවල් යන මිලක් තියෙනවා. හැම මැනික් ගලකට මිලක් තියෙනවා. ඒ මිලට ගන්න හැම වෙලෙම උත්සාහ කරන්න. ඊළඟට අපි ගියා හැරණියාවක මාකට් එකට ඊළඟ දවසේ. මොකද අනිවාර්යෙන් ජිම් බිස්නස් එකකින් ඉන්නවා නම් හැරණියාවක මාකට් එක ගැන දැනුමක් තියෙනවා. මොකද එතන ප්‍රශ්න සෑහෙන්න අඩුයි එතන තියෙන ගල් වල. හැබැයි අවබෝධයක් තියෙනුනේ වර්ණය ගැන, එතකොට ගලක දෝෂ පළතු ගැන, එතකොට මාකට් එකේ ප්‍රයිස් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ අවබෝධයක් තිබෙන්න නැත්නම් ඇත්තටම ජිම් මාකට් එකකින් අපහසුතාවයටපත් වෙනවා. එතකොට අපේ ළමයිට අවබෝධයක් ආව කොහොමද මේ ජිම් බිස්නස් එන්නේ, ජුවරි බිස්නස් එකට එන්නේ, කොහොමද අපි මැනික් ගලක් කරන් දිනුවට යන්නේ කියලා. ඒ හින්දා ඔයගොල්ලෝ දැනුම ගන්න පන්තියක ඇතුළේ ඉගෙන ගත්තට මදි ජිම් වලින් ඉස්සරහට යන අනිවාර්යෙන් මාකට් වලට යන්න ඕනේ.